හරි කියන්න ප්‍රොමිස් වෙන් හරි අත තියලා දිවුරන්න. අතේ තියලා දිවුරන්නේ මගේ සොහොනට. මොකක්ද දැන් කියනවා? එහෙනම් යන් ක්ලබ් එක. උදේට ආව එතකොට රස්සාවට. අපේ රස්සාව දෙන්නේ නැති වෙයි ඉතුරු ටික අතාරින්න. ඔව් ඉතින් මෙහෙම ක්ලබ් ගියා කියලා මේ රස නැති නේ මොකද ඕගොල්ලෝගේ මේ අනිත් අයත් යනවනේ මට මේ කිව්වා නිෂූලා මේ ඒගොල්ලොත් ගියා තව එතකොට අර මේ ලෝකෙන් කවුද අපේ මේ ඔව් එදා ටිටි මරු හරිද? ආපු අය ක්ලබ් ඔක්කොම ගිහිල්ලා ඉතින් මට කිව්වා ප්‍රයිවට් එතකොට ඉතින් රූම් එහෙනම් මේ එකක් මුළු ගිහිල්ලා හරිද? එළියටම මේ රස්සාවෙන් දොට්ට දාන්න එපා හරි හරි අනේ මේ අනුන්ගේ ඔපුදුක මට නැහැ කියන්න මෙන්න තව මෙහෙම සල්ලි විසික් කරනවා ගෑල්ල. යකු කියන ගහන්න කියන එපා. මෙහෙම සල්ලි විසික් කරනවා හරිද? සීසී බීලා හොඳටම ගොම්බෝ කුඩු වෙන්න ගාලා වැටිලා සීසී හරිද? සීසීට මුකුත් මතක නැහැ. සීසී ගත්තා මෙහෙම ගත්තා සල්ලි කෑස් මිටියා මෙහෙම සාක්කුවෙන් සීසී අර මගේ වාහනේ ගන්න කියලා ගනාපු කෑස් මිටිය කෙල්ල නටනවා මෙන්න මෙහෙම හරිද? මම ඉන්නව පෙන්නන්න හරිද? කෙල්ල මෙහෙම නටනවා හරිද? කෙල්ල මෙහෙම කරගෙන නටනවා සීසීට සිහියන්නේ නැහැ හරිද? ඔක්කොම අන්ධකාරලා මට චුට්ටක් සිහියන්නේ නැහැ. ඉතින් මම ඈතරලා සිද්ධිය බලන් ඉතින් මම ප්‍රයිවට් රූම් යන්නේ නැහැ. ඕ වගේ නෑ මම එවා. ඔහොම මෙහෙම නටනට ඉන්නවා. කෙල්ලෝ සීසීට ෆුල් සීන් එකේ සීසී හරිද? ෆුල් හයිප් එකේ සීසී. අම්මෝ සීසීට මොකුත් තේරෙන්නේ නැහැ හරිද? මට අර වාහනයක් අරන් දෙන්න GTR එකක් ගන්න කෑෂ් මිටි මේම ලක්ෂ කරනවා. සීසී අරිනවා මේම සල්ලි මේම. කමෝන් බබා කමෝන් කිගේ සීසී මේම විසික් කරනවා. අරකි ඊට පස්සේ සීසී කෝ ළඟට එන්න කිව්වා මෙහෙමයි ටිප් එකක් දුන්නා ටිප් එකක් දුන්නා නම් දෙන්න පුළුවන් සර් ඉතින් නැත්තම් බෑනේ ඉතින් අපිට කියලා තියෙන්නේ එහෙම තමයි සර් ටිප් එකක් දුන්නොත් තමයි ළඟට එන්නේ කියලා කිව්වා සීසී ටිප් නේද තියාගනින් කියලා මෙහෙම 5000 මිටියක් අරලා දැම්මා මෙහෙම ඔහොම දානවා මම ඇත්ති නේද සීසී මගේ GTR එකක් ගන්න උඹ ඉඳහන් කෙලන් තව යවනවා මෙහෙම 5000 යනවා මෙහෙම 5000 කොල්ල යන්නේ මේ දැන් මම GTR එක ගන්න තිබ්බා 5000 කොල්ල යනවා පොඩින් තාම යනවා 5000 කොල්ල ගොඩක් යවුවා අයවල ඉවර කරන්නකො 5000 කොල්ල මම කිව්වා CC මේ GTR එක ගන්න මගේ CC GTR එක දැන් මට නැත්තම් මේ සල්ලි හොයන්න යන ගල් කුරිය යන්න යන ගල් කපන්න CC මේ GTR එක ගන්න මේ තියන්න නේද ඇති නේ CC යකෝ නවත්තපන් CC ඇති යකෝ 5000 කොල්ල යන්න ඔය උකා 5000 කොල්ල තමයි යන්නේ කිකේ පොරට 100 යන තව යනවා පොඩින් තාම යනවා ඕම මන්න තාරා ගියමට හරිද යකෝ සීසී මේ මගේ GTR එක ගන්න තියෙන සල්ලි යකෝ ඔය 5000 කොල යන්නේ යකෝ 5000 මම දැන් කනට කරලා කෑ ගන්නවා 5000 යකෝ කියලා කෑ ගහුවට පස්සේ හුකා 5000ද මං හිතුවේ 10 මිටිය කියලා සීසී එක පාට සල්ලි යවන එක නතර කරේ ඉවරද ඉවර නෑ ඊට පස්සේ ඉතින් මේ හැපි එන්ඩින් වුණා සීසීට ශානී ලස්සන කතාවක් වව් නයිස් තව රස කතාවක් කියන්න කියලා. තව රස කතාවක් කියන්න ඕනේ නැහැනේ මෙලෝවාමනේ සීසීගේ. එතනින් පස්සේ දුක කතාවක් තියෙන කෙලියන සීසීට පන්න. මම ඈතර වෙලා බලාගෙන බාටෙන්ඩර් එක මේ බාර් එකට වෙලා මම මේ අර මේ ෂේක් කරනකන් ඉන්නවා මේ මොකද්ද ටෙකීලා දාලා මේ මින්ට් කොළ ටිකක් දාලා දෙහි ටිකක් දාලා මේ අර කොක්ටේල් එක හදනකම් මොක්ටේල් කරලා මේ හිටියා මම ටෙකීලාලා දාලා මේ මොනවද වොඩ්කාද මොනවද දාලා තව මොනවද ඕවර මොකද ජංගල් ජූස් එකක් හදනකම් හිටියනේ මම බාර් එකේ එතකොට තමයි අර සිද්ධිය උනේ එතනින් පස්සේ මේ හොඳ කතාවක් වුණේ ඒක දුක්ඛිත කතාවක් තමයි එතනින් පස්සේ ඉවරද ඉවර නෑ මේ බේරුණා කොහොම හරි සීසී මේ මෙලෝගේ දැන් මොකටද ඔක මට කිව්වේ නෑ ඉතින් අර මේ ඔය ජොබ් එකෙන් අයින් කරන්නේ නෑනේ ඒ ක්ලබ් ගියා කියලා ඒ සීසිත් එහෙම නටුවා නම් නේද එහෙනම් මොකටද ආව රස්සාවෙන් අයින් කරේ සවෙන්නේ අයින් කරේ මට මේ ටෙම්පරරි රිසයින් එකක් දුන්නා කෙලන් ඔබ දැන් මෙහෙමනේ කෙලන් මම දැන් ඊයේත් ඔයත් එක්ක ඉඳ හිටියෙත් අර දවසක් ඔයත් එක්ක හිටියෙත් නෑනේ අර මේ ඇම්බුෂ් ගහද්දිත් මැසේජ් කර හිටියානේ සීසීට දුක හිතුණා එතන දුක හිතලා කිව්වා මේ කෙලන් නෑ මන් දන්නා ඔබ සුපිරි කමාන්ඩර් කෙනෙක් පොලිසිය එහෙම කියලා උඹ මේ පීඩි එක බලාගෙන මැත්ති බං උඹ දැන් නැහුණා දැන් අවුරුදු ගාණක් නැහුණා නේද මොකද්ද බං ඔය ජීවිතේ උඹට කියලා පර්සනල් ලයිෆ් ඉන්නකො කියලා ඉවර නෑනේ පොඩ්ඩක් ඉන්නකො කියලා ඉවර නෑනේ හරි හරි ඒක කියන්නම් මේ කිව්වා මේ උඹගේ මේ පර්සනල් ලයිෆ් එකක් තියෙන්න ඕන උඹව දැකලම පීඩියක ඔෆිසලාට එපා වෙලා බන් තින්නේ දැන් ඇති බන් දැන් ඇති ඵලයන් කෑල්ල එක සපත් දාපන් ඇති උඹට ඕන දවසක වරෙන් කිව්වා සපදාන යන්නේ කවුද කෑල්ල
මාත් එක්ක නෑ කෑල්ල කියන්නේ ඕ මේ කාත් එක්ක හරි සැපක් දාන්න කියලා කිව්වා. සැපක් ඊට නෙමෙයිනේ මම පස්සේ ඔයා මේකේ එපාර්ට්මන්ට් එක ගාව හිටපු ගාවට යාළුවා ඇවිල්ලා මේක මේ අරගෙන යුනිකෝර්න් නෑ නෑ ක්ලබ් එකට නෑ අකෝ ගියා. එහෙම මගුලක් උන්නේ නෑ විහිළුවට කිව්වනේ. මේ මට කිව්වා මේ උඹ කියලා සැපක් දාපන් කියලා. සැපත් දානවනුවට මේකකින් රැපක් අහනවනේ මම මෙතන බීච් එකට වෙලා. පුදුම ඒකට කැතක් ඔලිවියාගේ තියෙනවා. කතාව ඔලිවියාගේ කතාව කවුරුත් තාම ලිව්වේ නෑ නේද? දන්නේ නෑ කින්ද පොතක් ලියනවා කිව්වද ඔලිවියාගේ කතාව කියලා. මේ කෙලන් ඈ අරද ඔය කරන්නේ? කෝල් කරන්නේ හොර මිනිහට. කිව්වෙත් නෑ. ෂිට්. ඌත් නැනේ ඔන්ලයින් මේ වෙලාවේ. හොර මිනිහා නම්බරේ දෙන්න මාත් බෑන් කෝල් කළා. අනේ මේ කෙලන්. නෑ ඉතින් සෙට් කරන්න ඉතින් හොරාට ඉන්න ඕනේ නෑනේ එඩ පිට කරමු. ආහා මං එක් කරගන්නම්. ආ ඉන්නකො පණ්ඩිතය වෙන්න නැතු හොඳ. නේද මටත් කියලා ගන්න. එතකොට මම ආයේ ඩියුටි යන්නම් කොහොම හරි ඩියුටි හදාගන්න. මේ වාට නම් මහ ගුටි කන මූණක් තියෙන කෙලන්. ඔයාටත් එන මේ නිකම් කාලි මූණක් තියෙනවා වගේත් නිකන්. ඔයාට දැන් මාව බේරලා ක්ලබ් එකේ ඉඳලා හුකා එන්නේ මොකද අනේ මේ මොකද නෑ කවුද හරකෙක් කෑ ගහනවා වගේ කෑ ගහන්න එපා කියලා ඒක මරුනේ අර මතක නැද්ද අර මම ටෝච් එකක් අල්ලගෙන ඉන්නව කළපෙන ඔයා අර මේ කලින් යනවා කිව්වම මට මේ ඉදා කෑ ගැහුවේ හොමල් මේ අත කෑ ගහන්නේ හරකෙක් වගේ. මට මේ පැටලිලා තියෙන්නේ මේ අර ඔයා මේ යනවා කිව්වම මම වෙලා